හෙලෝ අපි ඊතා බුද්ධිමත් පුද්ගලයන් සොයමින් සිටිමු. මේ වචන ටික ඇහෙද්දි හිතන්නකෝ අඳුරු කාමරයක පරිගණක තිරයක් දිහා බලාගෙන ඉන්නවා කියලා. වටීම නිහඬයි. ඒත් මොකක්ද අමුත්තක් දැනෙනවා. නිකන් අන්තර්ජාලයේ සැරිසරද්දි වගේ නෙවෙයි. ඔව්. එහෙමෙද්දි එකපාරටම අන්තර්ජාලයේ අහුමුල්ලක මේ වගේ පණිවිඩයක් දකිනවා. ඒකට එකම තියෙන්නේ අර සිකාඩා කෘමියෙක්ගේ රූපයක්. අර අවුරුදු ගණනක් පොළොවයට ඉඳලා මතු පිටට එන සතා නේද? හරියටම අර එකපාරටම ඇවිත් කන් බිහිරි කරන සද්දයක් දාන කෘමියා. මුලින්ම හිතෙන්න පුරුවන් ඉතින් මේක නිකන් විහිළුවක්. එහෙම නැත්නම් අලුත් ඉන්ටර්නෙට් ට්‍රෙන්ඩ් එකක් වෙන්න නැති කියලා. ඒතර පෙනුමට යටින් වෙන දෙයක් තිබුණා වගේ නේද? ඒ සරල පණිවිඩයේ අර සිකාඩා රූපය සමහරුන්ට ඒකේ අමුත්තක් දැනුණා. මොකද්ද මේ කියලා කුතුහලයක් ඇති වුණා. ඕ ඒක නිකම්ම පණිවිඩයක්ද නැත්නම් මොකක් හරි ලොකු දෙයකේ පටන් ගැනීමක්ද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. අන්න ඒ කුතුහලය තමයි අද අපි මේ ගැඹුරින් කතා කරන යන මාතෘභාවයේ පටන් ගැනීම. සිකාඩා 3301. මේක 2012 දී අන්තර්ජාලයේ මතුවෙච්ච දෙයක්. ඇත්තටම හිතාගන්න බැරි තරම් සංකීර්ණයි. අදටත් සම්පූර්ණයෙන්ම අභිරහසක්. කවුද පටන් ගත්තේ? මොකටද පටන් ගත්තේ කියන එකට අවුරුදු 10කට පස්සෙත්. පැහැදිලි උත්තරයක් නෑ. ඒකනේ. ඉතින් අපි අද මේ ගැන කතා කරද්දී පදනම් වෙන්නේ මේ අන්තර්ජාල ප්‍රහේලිකාවේ ස්වභාවය. ඒකෙන් ඇති වුණු බලපෑම, ඒ වගේම ඒ ගැන තියෙන එක එක මත. සමහර විට පරස්පර අදහස් පවා ගවේෂණය කරපු තොරතුරු එකටුවක්. අපේ අරමුණ තමයි මේ සිකාඩා 3301 කොහොමද පටන් ගත්තේ? ඒකේ අභියෝග කොච්චර ගැඹුරුද? ලෝකෙ වටේ පැතිරෙන්නේ කොහොමද? මිනිස්සු ඒ ගැන මොනවද හිතුවේ? ඇයි එකපාරටම නැවතුනේ? ඔව්, ඇයි නැවතුනේ? සහ ඇයි මේක තාමත් මෙච්චර කුතුහලයක් වගේම පොඩි බයකුත් ඇති කරන්නේ? කියන කාරණා ටික බලන එක. හරි. එහෙනම් අපි යමු ඒ පළවෙනි පණිවිඩය ආපු තැනක. 2012 ජනවාරි 4 වෙනිදා. අන්තර්ජාලයේ තියෙනවනේ අර ටිකක් අරාජික සමහර වෙලාවට මතභේදාත්මක දේවල් එහෙ මෙහෙ යන පණිවිඩ පුවරු මැසේජ් බෝඩ් එක. ඔව් 4chan වගේ තැන් නේද? ඒ වගේ තැනක තමයි මේක පළ වෙන්නේ. අපි ඊතා බුද්ධිමත් පුද්ගලයන් සොයමින් සිටිමු කියන පණිවිඩෙයි කළු සුදු සිකාඩ රූපේ විතරයි. වෙන මොකුත් නැහැ. ඉතින් ගොඩක් අය හිතන්නේ නැති නිකම් ස්පෑම් එකක් කියලා. ඔව්. හැබැයි සමහරුන්ට තේරුණා ඒක නිකම්ම රූපයක් නෙවෙයි කියලා. කොහොමද? ඒ රූපය පරිගණකයෙන් ඇනලයිස් කරද්දී, ඒ කියන්නේ විශ්ලේෂණය කරද්දී ස්ටෙගනෝග්‍රැෆි කියන ක්‍රමයට තව පණිවිඩයක් එක ඇතුලේ හංගලා තියනෝ කියලා හොයාගත්තා. ස්ටෙගනෝග්‍රැෆි. ඒ කියන්නේ දත්තයක් තව දත්තයක් ඇතුලේ හංගන එක නේද? හරියටම රූපයක් ඇතුලේ සින්දුවක් ඇතුලේ වගේ නොපෙනෙන්න හංගන එක. එතකොටම තේරෙනවා මේක නිකම්ම වැඩක් නෙවෙයි ටිකක් තාක්ෂණික දැනුමක් තියන අය කරන දෙයක් කියලා. ඔව්. අන්නේ සංගවුණු පණිවිඩෙන් තමයි තව කීතයක් සයිෆර් ලැබුණේ. ඒක බිඳුවල පස්සේ වෙබ් ලිපිනයක් ආවා. එතනට ගියාම තමයි ඇත්ත ගේම් එක පටන් ගත්තේ. ඉලක්කම් අකුරු සංකේත මුලින් වලද්දි තේරුමක් නෑ වගේ නේද? වැඩක් කියලා. හරියටම. මේක එකතරක නතරුනේ නෑනේ. එක කේතයක් බිඳුවම තව එකක්. ඒකෙන් වෙබ්සයිට් එකකට. එතන තව ප්‍රහේලිකාවක්. හරියට ලුණු ගෙඩියක් වගේ කිව්වොත් හරි නේද? ඔව්, එක පොත්තක් ගැලවුවම තව එකක්. ඒ වගේම හරිම වේගෙන් මේ කතාව පැතිරුණා. මිනිස්සු මේ ගැන කතා වෙන්න ගත්තා. මේකේ අමාරුම දේ, ඒ වගේම කුතුහලය දනවනම දේ තමයි මේ ප්‍රහේලිකා විසඳන්න එක විෂයක දැනුම මදිහුණු එක. ඔව්, ඒක තමයි. උදාහරණයකට ඉතිහාසය දැනගෙන ඉන්න ඕන වුණා අර විලියම් බ්ලේක් කියන කවියා ගැන එහෙම. গুপ্ত දේවල් ගැන දැනුමක් ඕන වුණා නේද? ඇග්‍රිපාගේ දර්ශනය වගේ. ඔව්. ඒ කියන්නේ අර පරණ බටහිර গুপ্ত වේදය මායාව වගේ දේවල්. ඊට පස්සේ ගණිතය විශේෂයෙන්ම අර ප්‍රථමක සංඛ්‍යාව ප්‍රයිම් නම්බර්ස්. ඔව්. ඒ ගැන ගැඹුරු අවබෝධයක් ඕන වුණා. ඊට අමතරව සාහිත්‍ය පරණ කේත බින්දින ක්‍රම, ජපන් හයිකු කවි, මායා දින දර්ශන හිතා ගන්නවත් බෑ නේද? එකිනෙකට සම්බන්ධයක් නැති වගේ පේන කොච්චර දේවල්ද? එක උදාහරණයක් තමයි එච්චර ප්‍රසිද්ධ නැති ස්කැන්ඩිනේවියානු රූන් අකුරු වලින් ලියපු පරණ ලියවිල්ලක් හොයාගෙන ඒක ෆිබොනාචි අනුක්‍රමය අර 1 1 2 3 5 යන සංඛ්‍යා රටාව ඒකත් එක්ක සම්බන්ධ කරලා ලෝකෙ කොහේ හරි තැනක ලොකේෂන් එකක් ඒ කියන්නේ ඛණ්ඩාංක හොයාගන්න ඕන වුණා. ඒකනම් මාරයි. තව එකක හිස් වගේ පේන ඩිජිටල් රූපයක අර කලර් channels වෙනස් කරලා බැලුවම තමයි අකුරු ටිකක් පෙනුනේ. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තිබ්බ විදිය පුදුමයි. ඒ නිර්මාණශීලීත්වය තමයි. නිකම්ම අමාරු කරනව නෙවෙයි, ඒකේ දක්ෂකමක් තියෙනවා. මේකට පුරුල් දැනුමක්, විවිධ දේවල් එකට සම්බන්ධ කරලා හිතන්න පුළුවන් හැකියාවක්, ගැඹුරු අවබෝධයක්,
ඒ වගේම අර අත්හරින්නේ නැති ගතිය තියෙන්න ඕන. ඒක නිකන් කේතයක් බිඳලා උත්තරයක් හොයනවා වගේ නෙවෙයි. කොහෙත්ම නැහැ. මේක පුද්දවේගේ පහළ දැනුමේ ගැඹුර කැපවීම. මේ ඔක්කොම එකපාර ටෙස්ට් කරනවා වගේ. ඊතර දැනුම විතරක් තිබිලා මදි වුණා කියුවේ අර නොපසුබට උත්සාහය. ඇත්ත වශයෙන්ම දැනුම ඕන තමයි. ඒත් ඒක පාවිච්චි කරලා වැරදි හරි උත්තරේ හොයාගන්නකන් try කරන එක ඒ මානසික පීඩනය දරාගන්න එක සමහර වෙලාවට ඊටත් වඩා වැදගත් වුණා. මොකද එක පොඩි වැරද්දකින් දාස් ගානක මහන්සිය අපතේ යනවා. ඔව් පැය ගණන් දවස් ගණන් කරපු දේ ඉවරයි. හරි මේක තවත් නිකන් ඉන්ටර්නෙට් ප්‍රහේලිකාවක් විතරක් නෙවෙයි කියලා තදින්ම තහවුරු උනේ ඊළඟ අධීරයේදී නේද? මොකද ඒක ඩිජිටල් ලෝකෙන් එළියට ආවා. ඔව් යන්නේ ඒක තමයි ගොඩක් ඒව පුදුම කෙරුවේ. එක රැයකින් ලෝකේ ප්‍රධාන නගර ගණනාවක පෝලන්තේ වෝසෝ, ප්‍රාන්සේ පැරිස්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, සෝල් වල, සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ඔව් ඔය වගේ තැන්වල සිකාඩ ලකුණ තියෙන පෝස්ටර් අලවල තිබුණා. නිකම් පෝස්ටර් නෙවෙයි හැබැයි. ඒ හැම එකකම QR කෝඩ් එකක් තිබුණා. ෆෝන් එකෙන් ස්කෑන් කරාම තමයි ඊළඟ පියවරට යන්න පුළුවන් උනේ. හිතනකෝ මේක පිටිපස්සේ ඉන්න කිනාට හරි කණ්ඩායමට හරි ලෝකෙ පුරා එක රැන් පෝස්ටර් අලවන්න ජාලයක් තියුවා කියන එක. ඒක කොච්චර බලයක්ද නේද? සමහර කෝඩ් වැඩ කළේ විශේෂ එලියක් යටතේ විතරක් කියලාත් කිව්වා. ඒ QR කෝඩ් වලින් ලැබුණු තොරතුරු වලින් සමහර වෙලට අමුතු තැනක ලොකේෂන් එකක්, පාවිච්චි නොකරන ෆෝන් නම්බර එකක්, එළම නැත්නම් පරණ ලේඛනාගාරයක පොතක් අස්සේ හංගපු පණිවිඩයක්. ඒ කියන්නේ යාළුවා ඩිජිටල් විතරක් නෙවෙයි භෞතික ලෝකෙත් වැඩ කරන්න පුළුවන්කම තිබුණා. ඔව් සම්පත් සහ හැකියාව දෙකම. ඒ අත්දැකීම කොහොම වෙන්නේ නැතිද? හිතනකෝ නුහුරු නගරයක සමහර විට රෑ මැදියමේ අතේ තියෙන QR කෝඩ් එකෙන් ආපු ලිපිනයක් විතරයි ඒක හොයාගෙන යනවා. වටපිට බලනවා කවුරු හරි බලාගෙන ඉන්නවද දන්නෙත් නෑ වගේ නේද? ඔව්. අනේ ඒ හැංගීම කවුරු හරි නොපෙනී ඉන්නන් Taman දිහා බලාගෙන ඉන්නවා වගේ 아무තු හැංගීමක් ඒක ටිකක් ඇඩ්ඩහි වෙන ගතියකුත් තියෙනවා වගේම ටිකක් බය හිතෙනවා ඇති. හරියටම මේ මෙහෙයුමේ ස්කේල් එක, ඒ කියන්නේ පරිමාණය බැලුවම තේරෙනවා මේක නිකම් කෙනෙක් විනෝදිත කරන දෙයක් නෙවෙයි. මේක පිටිපස්සේ ඉහළ සංවිධානාත්මක සල්ලි තියෙන බලවත් කණ්ඩායමක් ඉන්නෝ කියන එකට ඉඟි ලැබුණා. ඒ වගේම අර ඩිජිටල් ලෝකයයි භෞතික ලෝකයයි අතර සීමාව බොඳ කරපු එක. ඒක විසඳුම් හොයන අයව අවුල් කරා නේද? ඔව් ලොකු ව්‍යාකූලතාවයක්, මානසික පීඩනයක් ඇති කළා. මේක සෙල්ලමක්ද නැත්නම් ඊට වඩා බරපතල දෙයක්ද කියලා හිතාගන්න බෑ වගේ. මේ පස්සේ යන්නේක ඇබ්බැහියක් වගේ වුණා කියලා තමයි ඒ කාලේ හිටපු අය කියන්නේ. අර ඉන්ටර්නෙට් ෆෝරම්, Reddit, Discord, IRC chat room මේවා හරියට යුද කාමර වගේ වෙලා ලෝකෙ වටෙම දහස් ගාණක් එකතු වෙලා තනියම හරි ටීම් ගහිලා හරි හොඩුවාවන් හොයනවා, කතා කරනවා. ඒත් ඒ සාමූහික උත්සාහය ඇතුලේ ලොකු පීඩනයක්ත් තිබුණා. සම්පූර්ණ අවධානය මේකට පොඩි දෙයක් හම්බුනම ලොකු සතුටක් දැනෙනවා. ඒත් පොඩි වැරද්දකින් මානසිකව වැටෙනවා. Taman පැය ගාණක් මහන්සි වෙලා හොයාගත්ත දෙයක් තව කෙනෙක් තප්පර ගාණකට කලින් දාලා තියනවා දැක්කම කොහොමද? ඒක තමයි. එක පැත්තකින් එකමුතුයි අනිත් පැත්තෙන් හරිම හුදකලා තරඟකාරී අත්දැකීමක්. සමහරුන්ට මේක උමතුවක් වගේ වෙලා පෞද්ගලික ජීවිතේ රස්සාවේ හැම අතපසු වෙලා දවස් ගණන් නිදි මරලා. අර මේසයට නිදාගත්තා කියන කතාව ඇත්තද දන්නේ නැහැ කියලා තිනවා. ඒ කියන්නේ රස්සාවටත් වඩා සිකාඩාවලට කැපවීමක්. සමහරු අතින් අමුතු සටහන් ලියන්න පටන් අරන් හිස් කාමරේ ඉද්දිත් අර සිකාඩා සද්ද ඇහෙනවා වගේ. මායා ශ්‍රවණ. ඔව්. ඒ වගේ අත්දැකීම් ගැනත් කියපු අය හිටියා. නිතරම කවුරුරි බලාගෙන ඉන්නවා වගේ සැකයක්, බයක්. අමුතු පැහැදිලි කරන්න බැරි හම්බ සිදුවීම් ගැනත් කතා බහ වුණා නේද? අර ප්‍රහේලිකාම අතාරින්න හිතනකොටම අලුත් හෝඩුවාවක් ලැබෙනවා වගේ. ඔව් හරියට මේක එයාලගේ හිත කියවනවා වගේ හැඟීමක් සමහරුන්ට ඇවිත් තිනවා. මේකෙන් පේන්නේ මේක කොච්චර මිනිසුන්ගේ මනසට බලපෑවද කියන එක. ඒක නිකම් බුද්ධි පරීක්ෂණයක්ම නෙවෙයි, මානසික ශක්තිය මනින පරීක්ෂණයක් වගේ. හරි. ප්‍රහේලිකාව ඉස්සරහට යද්දී අර දහස් ගාණක් හිටපු පිරිස අඩු වුණා නේද? ඔව් අභියෝග අමාරු වෙද්දී ගොඩක් අය අතෑරියා. අන්තිමට ආපු හරිම පොඩි පිරිසක්ව අර සිකාඩා 3301 පිටිපස්සේ ඉන්න අය පෞද්ගලිකවම කන්ටැක්ට් කරගත්තා. ඒ පණිවිඩ ඊටත් වඩා අමුතුයි කියලායි කියන්නේ. ඔව් අලුත් අභියෝග සමහර විට පෞද්ගලිකව කරන්න ඕන දේවල් උපදෙස් සමහර වෙලාවට අනතුරු ඇඟවීම් පවා තිබුණා කියනවා. ඊට පස්සේ තමයි අර අනිත් අභිරහසෙ එන්නේ. අන්තිමටම ගිය සමහර අය. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම විසඳුවා කියලා හිතන්න පුළුවන් අය. අතුරුදහන් වුණා. ඔව්. එයාලගේ ඉන්ටර්නෙට් account සක්‍රිය වුණා, කතා කරපු තැන් වලින් අයින් වුණා,
සමහරුන් ගැන පවුල් වල අයවත් දන්නේ නෑ වගේ තත්ත්වයක්. එයාට මොකද උනේ? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. එයාලව බඳවා ගත්තද? වෙන තැනකට ගෙනිච්චද? නැත්නම් ඊට වඩා නරක දෙයක්ද? මේ අතුරුදහන් වීම තමයි මේකේ තියෙන අඳුරුම කුතුහලයේ දනවනම පැත්ත. ඉතින් මේ ඔක්කොමත් එක්ක කවුද මේ සිකාඩා 3301 පිටිපස්සේ ඉන්නේ කියන එක ගැන එක මත හැදුනා. ප්‍රධානම එකක් තමයි මේක NSA, CIA, MI6 වගේ ඔත්තු සේවාවල වැඩක් කියන එක. බඳවා ගැනීමේ වැඩසටහනක් වගේ. ඕ දක්ෂ කේත බිදින්නන් හැකවරු විශ්ලේෂකයෝ හොයාගන්න රහස් ක්‍රමයක් කියලා ගොඩක් අය හිතුවා. තව මතයක් තිබුණා මේක අර පෞද්ගලිකත්වය නිර්නාමික භාවයේ වෙනුවෙන් පෙනී ඉන්න රහස් සංවිධානයක් හැක්ටිවිස්ට් ගෲප් එකක් වගේ වෙන්න පුළුවන් චේද? එහෙම නැත්නම් ගුප්ප ආගමික නිකායක් වෙන්නත් පුළුවන් නේද? ඔව්. අමන්ද්‍ය අනුගාමිකයන්ගේ බුද්ධියයි කීකරුකමයි පරීක්ෂා කරනවා වගේ අන්තිමට අර කෘත්‍රිම බුද්ධියක් AI එකක් මිනිස්සුන්ව ටෙස්ට් කරනවා කියන කතාවක් තිබුණා. මේ තරම් විවිධ මත එන්න හේතුව තමයි මේ කිසිම එකක් හරියටම ඔප්පු කරන්න සාක්ෂි නැති එක නේද? හරියටම. අර අන්තිමට ගියේ අයකින් කතා කරපු අය හරිම අඩුයි. කතා කරපු අයත් කිව්වේ අපැහැදිලි දේවල්. අර කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් තිබුණා කියන එක විතරයි පැහැදිලිව කිව්වේ. මේ වගේ තොරතුරු නැති තැන මිනිස්සුතින් තමන්ගේ බය, කුතුහලය, බලාපොරොත්තු අනුව හිස්තැන් පුරවනවා නේද? සිකාඩා ඒකට හොඳටම ඉඩ දුන්නා. හැම කටකතාවක්ම හැම අතුරුදහන් වීමක්ම මේ අභිරහස තවත් ගැඹුරු කළා. ඒක නිකම් නූතන හොල්මන් කතාවක් වගේ. අර එකපාරට වැහෙන ෆෝරම්, කියවන්න කලින් ඩිලීට් වෙන ඊමේල්. ඔව්, ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා කාටවත් හිතා ගන්න බෑ. හරි. 2012, 2013, 2014 මේ අවුරුදු තුනේම ජනවාරි වල අලුත් වටයක් ආවා. ඒත් 2015 ජනවාරි වල එහෙම උනේ නැහැ. ඊට පස්සෙත් නෑ. ඔව්, හදිසියෙම සිකාඩා 3301 නිහඬ වුණා. අර උමතුවෙන් වගේ වැඩ කරපු ප්‍රජාව එකපාරටම සද්ද නැති වුණා. ෆෝරම් අක්‍රිය වුණා. අර පෝස්ටර් ආය ආවේ නැහැ. මේ නිශ්ශබ්දතාවය ගැනත් ඉතින් මතාවා. සමහරු කිව්වා ඔත්තු සේවාවල වැඩක් නම් ඕන අයව හොයාගත්තම නවත්තන්න ඇති කියලා. එහෙමත් නැත්නම් ප්‍රසිද්ධිය වැඩි වෙලා රජයෙන් ප්‍රශ්නයක් ආවද දන්නෙත් නෑ. ඒකත් වෙන්න පුළුවන්. තවත් අය හිතුවා එයාලගේ අරමුණ ඉටු වෙලා නිහඬවම විසිරිලා ගියා. එහෙම නැත්නම් තවත් රහසිගතව ඔෆ්ලයින් වැඩ කරනවා ඇති කියලා. ප්‍රශ්නේ තමයි මේක ඇත්තටම ඉවරද? නැත්නම් තවත් ගැඹුරට හොයාගන්න බැරි විදිහට වෙනස් වෙලාද? 2019 වගේ අර සමුගැනීමේ පණිවිඩයක් කියලා එකක් ආව නේද? ඔව්. ඒකෙ තිබ්බේ සිකාඩා 3301ට පස්සේ ආපු මුකුත් එක්ක අපිට සම්බන්ධයක් නැහැ. අපි ඔබට ගිහින් වගේ දෙයක්. ඒත් ඒක ඇත්තටම සිකාඩායකින්ම ආපු එකක්ද කියන එක ගැන ලොකු සැකයක් තිබුණා. ඇයි ඒ? ඒකේ භාෂාව හදලා තිබ්බ විදිහ අර PGP සිග්නේචර් එකක් තිබ්බේ නෑ. වගේ තාක්ෂණික කාරණා. ඒවා කලින් සිකාඩා පණිවිඩවල තිබ්බ ස්ටෑන්ඩඩ් එකට ගැලපුණේ නෑ. ඒක බොරුවක් වෙන්න ඉඩ වැඩි කියලා තමයි ගොඩක් අය හිතුවේ. මේ නිශ්ශබ්දතාවයේ අමුතුම දේ තමයි ඒක නිකම්ම හිස් බවක් නෙවෙයි. යම්කිසි බලාපොරොත්තුවක් එමත් නැත්තම් සැකයක් ඉතුරු කරා. මේකට සම්බන්ධ වෙලා හිටපු අයට අවුරුදු ගානකට පස්සෙත් අර කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ හැඟීම තිබ්බ කියනවා. ඊමේල් ඇවිත් අතුරුදහන් වුණා වගේ කතාවක් තිබුණා. ඔව්. ඉන්ටර්නෙට් එකේ සමහර අඳුරු තැන්වල අමුතු සලකුණු මැකිලා යනවා පෙනුණා. හරියට සිකාඩා කියන්නේ ප්‍රහේලිකාවක් විතරක් නෙවෙයි. ඒක අදහසක්, යම් බලවේගයක් මිනිසුන්ගේ හිත ඇතුලේ ජීවත් වෙනවා වගේ. මේ නිහඬතාවයේ සමහර විට ප්‍රහේලිකාවටත් වඩා අద్భుතයි නේද? මොකද ඒකෙන් ප්‍රශ්න ඉවර වුණේ නේ වැඩි වුණා. ඇත්තටම අවුරුදු ගාණක් ගිහිල්ලත් ඉතිහාසඥයෝ, කේතවේදීන්, අන්තර්ජාල සංස්කෘතිය ගැන හොයන අය තාමත් විවාද කරනවා සිකාඩා 3301 හි සැබෑ අරමුණ මොකක්ද කියලා. ඒක ඔත්තු සේවාවල දක්ෂ වැඩක්ද? රහස් සංවිධානයක බඳවා ගැනීමක්ද? නැත්නම් ඊටත් වඩා අමුතු දෙයක්ද? මේ මුළු කතාව පුරාම හෙවණැල්ලක් වගේ එන එක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක කතා කරා මතකද? සිකාඩා ඇත්තදම හෙව්වේ කාවද? හරිම බුද්ධිමත් අයවද? නැත්නම් හරිම කීකරු අයවද? ඔව්, ඒක තමයි සමහර විට කේන්ද්‍රීයම ප්‍රශ්නය. මොකද අර අභියෝග දිහා බැලුවම පේනවා බුද්ධිය විතරක් මදි වුණා කියලා. හරියටම හැම ප්‍රහේලිකාවක්ම විසඳන්න බුද්ධිය ඕන වුණා තමයි. නමුත් ඒ වගේම සමහර විට ඊටත් වඩා අර නොපසුබට උත්සාහය, කැපවීම සහ දෙන උපදෙස් කොච්චර අමුතු වුණත් තේරුමක් නැති වගේ පෙනුනත් අකුරටම පිළිපදින එකත් ඕන වුණා. ඒ කියන්නේ හරිම දක්ෂය පව අසමත් වෙලා තිනවා සමහර විට අර දීපු ස්ට්‍රක්චර් එකට නීතිවලට චැලෙන්ජ් කරපු නිසා. වෙන්න පුළුවන් ලැබුණු මඟ පෙන්වීම ප්‍රශ්න කරපු නිසා, එහෙම නැත්නම් අර නොපෙනෙන අයගේ අරමුණු ගැන සැක කරපු නිසා. සාර්ථක වෙච්ච අය අර තෝරාගත් කිහිප දෙනා
ප්‍රසිද්ධියෙන් අතුරුදහන් වුණා. මේක හිතන්න ඕන දෙයක්. සමහර විට මේ ප්‍රහේලිකා යාලට අභියෝගයක් වුණා විතරක් නෙවෙයි ඒක යාලව ක්‍රමානුකූලව වෙනස් කළා. යම් විදිහට හිතන්න වැඩ කරන්න කැප වෙන්න පුරුදු කළා. ඒ සීමාව පහු කරාට පස්සේ එයාලා නිකම්ම ප්‍රහේලිකා විසඳපුවාය නෙවෙයි. ඔව්. එයාලා ලොකු යාන්ත්‍රණයක අපිට තේරුම් ගන්න බැරි ලොකු සැලැස්මක කොටස්කාරයෝ වුණා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිකාඩා 3370 කියන්නේ නිකම්ම බුද්ධිය මනින එකක් නෙවෙයි. ඒක කැඩපතක් වගේ. ඔව්. මිනිස් මනස දිහා බලලා අපි කොහොමද හිතන්නේ කියන එක විතරක් නෙවෙයි. අපි කොහොමද උපදෙස් වලට කීකරු වෙන්නේ, පීඩනයේ යටතේ වැඩ කරන්නේ, යම් අරමුණකට යටත් වෙන්නේ කියන එකත් පෙන්නනවා. සමහර වෙලාවට යාලා හැව්වේ හිතන්න පුළුවන් අය විතරක් නෙවෙයි හිතන දේ පාලනය කරන්න පුළුවන් අය වෙන්නත් පුළුවන්. ඒ කැඩපත දිහා ඕනෑවට වඩා වෙලා බලාගෙන හිටපු අයට ඒ ප්‍රතිබිම්බය ආපහු යාලා දිහා බලලා එයාලගේ යථාර්ථයම වෙනස් කරන්න ඇති. ඒක තමයි මේක අහන කෙනෙක්ගේ හිතේ හොල්මන් කරන්න ඉඩ තියෙන ප්‍රශ්නය. හරි. සිකාඩා 3301 නිහඬ වෙලා ඒකේ 7L විතරක් ඉතුරු වුණාට පස්සේ අපිට ලැබුණු මූලාශ්‍රවල තව දෙයක් ගැන කියවෙනවා නේද? ඔව්. අන්තර්ජාලයේ අඳුරු මුල්ලක තවත් අභිරහසක් ගැන කසුකුසුවක් තියවා කියලා ඒක දන්නේ හරිම ටික දෙනයි. නම Lake City Quiet Pills. Lake City Quiet Pills. මූලාශ්‍රවල කියන විදිහට ඒකත් Reddit හරහා යනවා වඩේ පේන গুপ্ত පණිවිඩ කේත තියෙන ජාලයක්. හැබැයි ඒක ජීවිතය, මරණය, සමහර විට නීති විරෝධී වෙන්න පුළුවන් රහස් මෙහෙයුම් එක්ක සම්බන්ධයි කියලා තමයි ඉඟි කරන්නේ. ඒකට සම්බන්ධ වෙන්නේ කුතුහලයට විතරක් නෙවෙයි අර අනිත් අය බය වෙන අඳුරු පැත්තවලට යන්න තියෙන කැමැත්ත අනුව කියලාත් කියනවා. ඔව්. ඒකෙත් බුද්ධිය, නොපසුබට උත්සාහය සහ විශේෂයෙන්ම අර කීකරුකම පරීක්ෂා කරන බවට ඉඟි තියෙනවා. සිකාඩවල වගේම සමානකම් තියෙනවා. නමුත් සිකාඩවලට වඩා Lake City Quiet Pills වලට වඩා අඳුරු භයානක සැබෑ ලෝකේ ප්‍රතිවිපාක තියෙන්න පුළුවන් කියලා තමයි මූලාශ්‍රවල කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම තිරේ පිටිපස වෙනක් වගේ. ඒක වෙනම ගැඹුරු මාතෘකාව. හරි. ඉතින් සිකාඩා 3013 ගැන අපි අද කරපු මේ ගැඹුරු විමසුම සාරාංශ කළොත් ඒක 2012 දී මතුවෙලා ලෝකෙ පුරා පැතිරුණු හරිම සංකීර්ණ බහුවිධ දැනුමක් ඕන කරපු ප්‍රහේලිකාවක්. ඩිජිටල් ලෝකයෙන් භෞතික ලෝකයටත් ආවා. ඔව්. ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? අරමුණ මොකක්ද කියන එක ගැන ඔත්තු සේවා බඳවා ගැනීමේ නම් গুপ্ত නිකායෙන් දක්වා මත තියෙනවා. ඒත් කිසිම දෙයක් ස්ථිර නැහැ. අවසානයේදී ඒක එකපාරටම නැවතුණා. හැබැයි ඒක ඉතුරු කරපු ප්‍රශ්න විශේෂයෙන් අර අන්තිමට ගිය තෝරාගත් අයට මොකද වුනේ කියන එක තාමත් උත්තර නැහැ. අවසාන වශයෙන් අර මූලාශ්‍රවල මතු කරන අදහස ගැන හිතන්න වටිනවා. සිකාඩෙහි සැබෑ පරීක්ෂණය බුද්ධිය නෙවෙයි කීකරුකම නම්. සමහර විට ක්‍රීඩාව තාම ඉවර නැද්ද? ඔව්. අර තෝරාගත් අය අර අතුරුදහමුණු අය තවමත් කොහේ හරි ඉඳන් නොපෙනී ක්‍රියාත්මක වෙමින් අපි නොදකින විදියට සිදුවීම් සමහර වෙලාවට ලෝකයේම හැඩගස්වනවා වෙන්න බැරිද? මේ ඩිජිටල් යුගයේ තොරතුරු පිටුපස්සේ සැඟවුණු දැනුමේ සහ නොපෙනෙන බලවේගවල ස්වභාවය ගැන හිතන්න. මේ සිකාඩා අභිරහස හොඳ ඉඟියක් දෙලෝ.